ආයුබෝවන් හැමෝටම නැවතත් අපගේ channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔයාට කවදා හරි හිතුණද සමහර දවස් ඉතාම හොඳින් ගත වෙනවා, තවත් සමහර දවස් උදේම ආතතියෙන්ම පටන් ගන්නවා කියලා. ඒ වෙනස බොහෝ වෙලාවට වාසනාව නිසා නෙවෙයි, අපි දවස ආරම්භ කරන ආකාරය නිසායි. අද මම ඔබත් සමග බෙදා ගන්න යන්නේ නව දවසක් ආරම්භ කිරීමට පෙර අනුගමනය කළ හැකි සරල නමුත් බලවත් පුරුදු 10ක් ගැනයි. මේවට විශාල මුදලක් හෝ පැය ගණනක් අවශ්‍ය වෙන්නේ නැහැ. කුඩා වෙනස්කම් කිහිපයක් ඔබේ ජීවිතයට විශාල වෙනසක් ගෙන එන්න පුළුවන්. අපි දැන් පටන් ගනිමු. කෘතඥතාවයෙන් දවස ආරම්භ කරන්න. ඇස් ඇරුණු ගමන්ම දුරකථනය අතට ගන්න එපා. ඒ වෙනුවට තප්පර කිහිපයක් අරගෙන ඔයා සතු දේවල් ගැන කෘතඥ වන්න. ඔබේ සෞඛ්‍ය, පවුල, මිතුරන්, නිවස හෝ තවත් එක් දවසක් ජීවත් වීමට ලැබීම ගැන සිතන්න. කෘතඥතාවය ඔබේ සිත ධනාත්මක කරනවා. ඒ වගේම ආතතිය අඩු කරනවා. ඔයාගේ සතුට වැඩි කරනවා. උදේම දුරකථනය පරීක්ෂා කිරීමෙන් වළකින්න. අපෙන් බොහෝ දෙනෙක් ඇසෙරුණු ගමන්ම සමාජ මාධ්‍ය, පණිවිඩ හෝ පුවත් බලනවා. ඒ නිසා ඔබේ මනස ඔබේ දවසට පෙර අනිත් අයගේ ප්‍රශ්න වලින් පිරෙන්න ගන්නවා. ඒ වෙනුවට පළමු විනාඩි 20 සිට 30 දක්වා කාලය ඔබ වෙනුවෙන් වෙන් කරන්න. වතුර වීදුරුවක් බොන්න. රාත්‍රියේ පැය ගණනක් නිදාගෙන ඉන්න නිසා ශරීරයට ජලය අවශ්‍ය වෙනවා. උදේ වතුර වීදුරුවක් බීමෙන් ශරීරය ප්‍රබෝධමත් වෙනවා. මොළය හොඳින් ක්‍රියා කරන අතර ශක්තියක් වැඩි වෙනවා. හතරවෙනි කාරණය තමයි ශරීරය චලනය කරන්න. ජිම් එකකට යන්නම අවශ්‍ය නැහැ. විනාඩි 5ක් හෝ 10ක් ඇවිදීම, ව්‍යායාම කිරීම හෝ ඇඟ දිගහැරීම පවා ප්‍රමාණවත්. එය ඔබේ ශරීරයටත් මනසටත් හොඳ ආරම්භයක් ලබා දෙනවා. පස්වෙනි කාරණය තමයි නිහඬව මිනිත්තු කිහිපයක් ගත කරන්න. දවස පුරා අපේ මනස හරිම කාර්යබහුලයි. ඒ නිසා උදේ මිනිත්තු කිහිපයක් භාවනා කරන්න, යාඥා කරන්න හෝ සරලව නිහඬව ඉඳගෙන ගැඹුරු හුස්මක් ගන්න. මෙය ඔබේ සිත ඇත්තටම සංසුන් කරනවා. ඒ වගේම අද දවසේ වැදගත්ම ඉලක්ක 3 තීරණය කරන්න. දිග ලැයිස්තු හදනවට වඩා අදම ඉටු කළ යුතු වැදගත්ම කාර්යයන් 3ක් තෝරගන්න. ඒ 3 අවසන් කළොත් අද දවස සාර්ථකයි කියලා ඔයාට දැනේ. 7වෙනි කාරණය තමයි ධනාත්මක දේවලින් ඔබේ මනස පෝෂණය කරගන්න. උදේම නරක පුවත් හරි නිමක් නැති සමාජ මාධ්‍ය බලනවා වෙනුවට හොඳ පොතක පිටු කිහිපයක් කියවන්න. නැත්නම් ආශ්වාදජනක කතාවක් හරි දේශනයක් හරි අහන්න. ඔබ මනසට දෙන දේ තමයි ඔබේ දවස හැඩගස්වන්නේ. ඒ වගේම තමයි ඔබ සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් ගත යුතුයි. හොඳ උදෑසන ආහාරයක් ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ප්‍රෝටීන්, පළතුරු, ධාන්‍ය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ඔබව දිනය පුරාම ක්‍රියාශීලීව තබනවා. ඒ වගේම සාර්ථක දවසක් ඔබේ මනසින් ඔබ දැක ගන්න. ඇස් වසාගෙන අද දවස හොඳින් ගත වෙන ආකාරය මනසින් හිතන්න. ඔබේ වැඩ සාර්ථකව අවසන් කරනවා, ගැටලු සංසුන්ව විසඳනවා, සතුටින් ගෙදර යනවා කියලා මවා ගන්න. මේ පුරුද්ද විශ්වාසය වැඩි කරනවා. ඒ වගේම සෑම උදෑසනක්ම අලුත් ආරම්භයක් බව මතක තබා ගන්න. ඊයේ ඔබ වැරදි කරන්න ඇති. සමහර විට ඔබට බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවෙන්නත් ඇති. ඒකට කමක් නැහැ. අද අලුත් දවසක්, හෙට අලුත් දවසක්, අලුත් අවස්ථාවක්, අලුත් ආරම්භයක්. ඊයේ සිදු වූ දේ අදට ගෙන එන්න එපා. අද ඔබට ඔබේ ජීවිතේ හොඳම පියවර ගන්න පුළුවන්. ඉතින් අවසානයේ මෙන්න මේ දේවල් මතක තියාගන්න. පරිපූර්ණ උදෑසනක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මේ හොඳ පුරුදු අකණ්ඩව පවත්වාගෙන යාමයි. මේන් 3ක් හෝ 4ක් පමණක් දිනපතා කළත් ඔබේ ජීවිතේ විශාල වෙනසක් ඔයාට දකින්න ලැබේවි. ඉතින් මතක තියාගන්න, සාර්ථකත්වය එක දවසකින් ලැබෙන්නේ නැහැ. ඒ සෑම දිනකම කරන කුඩා හොඳ පුරුදු එකතු වීමෙන් ගොඩ නැගෙන දෙයක්. ඉතින් අද වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න සහ මේ වීඩියෝව තවත් කෙනෙකු සමග share කරගන්න. නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්. සතුටින් ඉන්න, ධනාත්මකව සිතන්න. හැම දිනකම ඔබේ හොඳම ස්වරූපය බවට පත් වෙන්න.